ඉන්දියන් මනෝ ලයිෆ් අද මම ඔයාලට ගෙන්න යන්නේ අපේ ෆැන්කි මැනිකගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක ගැන. මොකද හැමෝම ඔය ගැන දන්නේ නැහැ කියලා හිතනවා. මොකද අපිත් ඔය ගැන හොයලා බලනකොට මේ ගොඩක්ම මේ වීඩියෝස් අරගෙන YouTube එකෙත් අපි බැලුවා තිබුණේ නැහැ. මොකද ඒ නිසා තමයි මේක වීඩියෝ ක්ලිප්ස් එකක් තිබෙන නිසා මම ඔයාලට ඒක ගැන කියන්න ඇත්තටම මේ ඕනි කියලා හිතුවේ වීඩියෝ එකකින් vlog එකකින් වගේ. විශේෂයෙන්ම ෆැන්කිගේ ඉතින් අපි චුටි වීඩියෝස් ගත්තා. යාගෙත් මතක සටහනක් විදිහට තමයි YouTube එකට අපි දාන්න හිතුවේ. මේ මොකද ඒක හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා. මොකද පළවෙනි පාර වගේ මේ වවුවෙක් හදන කෙනෙක් ගොඩක් කට්ටිය දන්නේ නැහැනේ. කොහොමද මෙයාලට හීට් එක වෙන්නේ? එතකොට මෙයාලා කොහොමද ක්‍රොස් කරන්න ඕන? කොච්චර කාලෙකින්ද ක්‍රොස් කරාට පස්සේ මෙයා ප්‍රෙග්නන්ට් වෙලා කොහොමද? මොකද අපි ඒක කොහොමත් අපි ඒක අත්විඳා. මොකද මෙයා අපි ක්‍රොස් කරා ඒ දේවල් කරාට අපි මෙයා ප්‍රෙග්නන්ට්ද නැද්ද ප්‍රෙග්නන්ට් වෙලාද කියලා මේ හොයාගන්න බැරුව අපි ගොඩාක් හිටියා. මොකද අපි දන්නේ නැහැනේ ඒ සම්බන්ධයෙන්. ඒ නිසා තමයි ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න ආවේ. මොකද කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතන නිසා. ඉතින් ඔය ෆැන්කිට මේ සාමාන්‍යයෙන් හීට් එක එනකොට චූටි බ්ලීඩ් වෙන චූට්ටක් වගේ බ්ලීඩ් වෙනවා. ඒක අපිට ඉතින් අර ළඟින්ම ඉන්නවනම් වව්වා අපිට හොයාගන්න පුළුවන් ඒ ගැන. ඊට පස්සේ මේ ටික දවසක් වගේ ටික දවස් 5ක් වගේ සාමාන්‍ය යනකොට එයා ඔය වගේ ඉතින් මේ එයාට මේ අවශ්‍යතා එනවා. ඊට මේ ෆැන්කිට නම් දැන් අවුරුදු 2කමාරක් විතර වෙනවා. අපි ඇත්තටම හීට් එක මාස 6න් 6ට වගේ මෙයාට ආවට අපි ක්‍රොසින් වලට දැම්මේ නැහැ. ඔය ෆස්ට් ටයිම් තමයි ක්‍රොසින් වලට දාන්න හදන්නේ. ඔය ෆැන්කිව එක් කරගෙන යන්න හදන්නේ අපි මේ ක්‍රොස් කරන්න. මේ එයා ඉතින් අපිට හම්බුනේ Facebook එකෙන් තමයි. අපි මෙහෙ ගැන දන්නේ නැහැ. අපි හොයලා බලලා මේ තමයි බලනකොට Facebook එකෙන් තමයි කොහොම හරි හම්බුනේ. මේ ඔන්න ඔය විදිහට තමයි බ්‍රීඩ් වෙන්නේ මෙයාට. සාමාන්‍යයෙන් පළවෙනි ඔය හීට් එක එන්න හදනකොට ඔහොම බ්‍රීඩ් වෙලා දවස් 12කින් වගේ තමයි ක්‍රොසින් එකට දාන්න ඕන. අපි ડોක්ටර්ගෙන් අහලා තමයි මේ දේවල් ඇත්තටම කරේ. අපි දන්නේ නිසා දවස් 10ක් 12 වගේ අතර කාලෙදි තමයි දාගන්න කියන්නේ. ඒක තමයි යාට පොසිටිව් මේ වෙන්නේ. ඉතින් අර ප්‍රෙග්නන්ට් එක අපි දාන එක සාර්ථක වෙන්නේ. ඊට පස්සේ දැන් ඔය එක් කරගෙන යන්න හදන්නේ. ඉතින් එක් කරගෙන ගිහිල්ලා අපි ක්‍රොස් කරපු දැන දවසක් මෙයාව තිබ්බා. අපි අරන් ආවේ නැහැ. මේ මොකද දවසක් තියන්න කියලා කිව්වා. මේ ඒක ඉතින් හොඳ නිසා. ඊට දවසක් තියලා තමයි අපි අරන් ආවේ. මේ ඉතින් මේ ෆැන්කිගේ ඉතින් හස්බන්ඩ් තමයි ෆස්ට් ටයිම් තමයි ගියේ. මෙයාව ක්‍රොස් කරලා මේ අයියලා ගෙදර තියලා ආවේ. ওই තියලා ඇවිල්ලා පහුවදා ගියාට පස්සේ තමයි ඉතින් මෙයාට ඉතින් හරි සතුටුයි. අපි දවසක් ওই පිටකනක තිබ්බම ඉතින් ඒ අයියා කරතෝ පටියකුත් දාලා තියෙනවා. කොහේ හරි අයි කියලා අපි බෙල්ට් එක මොකුත් අරන් ගියේ නැති නිසා මේ ඉතින් විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා ක්‍රොස් කරන කට්ටියට. මේ වවුවෙක් එහෙම පිට කෙනෙක් එක්ක ක්‍රොස් කරනවා නම් ඇත්තටම හොයලා බලලා ක්‍රොස් කරන්න. මේ බව්වගේ ඇත්තටම වැරද්දක් නැහැ. හැබැයි අර කිනිතුල් වගේ මේ ඉන්නවා ලෙඩ මොනා හරි තියෙනවද කියලා චුට්ටක් හොයලා බලන්න. මේ තමයි අපි සතියක් විතර ගියාට පස්සේ මේ ක්‍රොස් කරලා ගෙනාවට පස්සේ ෆැන්කිට උන දේ. අපි ඕකෙදි නම් ගොඩක් බය වුණා බ්ලීඩ් වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. අපි ડોක්ටර්ට කෝල් කරලා අර මේ WhatsApp එකෙන් දැම්මට පස්සේ තමයි පෙන්නුවේ. ওই විදිහට අර චූටි කැලලිත් එක්ක වගේ බ්‍රීඩ් වුණා ටිකක් වැඩියෙන් වගේ. ඊට පස්සේ ડોක්ටර් කිව්වෙත් නිකන් අර කාර්බාෂ් මොනා හරි මේ සුද්ධ වෙන්නට මොනාට හරි කියලා තමයි කිව්වේ. ඔය සති දෙකක් විතර ගියාට පස්සේ තමයි ෆැන්කි ඔහොම ඉතින් ටිකක් නෝමල් තමයි යා හිටියේ. ඇක්ටිව් හිටියේ නැහැ අඩුයි ටිකක්. මේ කිව්වා අර ප්‍රෙග්නන්ට් වල මුල්ම කාලේනේ අපිටත් තේරෙන්නේ නැහැ අතර. මොකද යාගේ බණ්ඩියේවත් එහෙම ෂූටි වෙනසක්වත් අපි දැක්කේ නැති නිසා අපිට ඒක හිතා ගන්න බැහැ. ඉතින් මෙයා ප්‍රෙග්නන්ට්ද කොහොමද කියලා. මෙයා ඉතින් නෝමල් විදියට හිටියා. දැන් මේත් එක්ක ශ්‍රී ලංකරන ඒවා කොහොම නෝමල්
සාමාන්‍ය සති 3-4ක් විතර යනකොට නෝමල් මෙයා හිටියා. මුල් ටිකේ තමයි චුට්ටක් විතර මේ හිටියේ. මේ හොඳට සෙල්ලම් කරා. එහෙම ඉතින් ගැටලුවක් නැහැ. හොඳට හිටියා. වෙනසක් අපේ ෆැන්කිගේ නම් එහෙම මහත් වෙන වෙනසක්වත් එහෙම දැනගන්න පුළුවන් නැහැ. ඇත්තටම අපි සෑහෙන්න හෙව්වා මේ ඕක දැනගන්න පුළුවන්ද? ඒ කාටත් දැනගන්න ඉතින් ඕනේනේ මෙයා ප්‍රෙග්නන්ට්ද කොහොමද කියන දේ. මේ අපිටත් ඒ වුණා තිබ්බ අපි සැරෙන් සැරේ බඩ වැළුවා එහෙම ඒත් ඉතින් හොයාගන්න බෑ ඩොක්ටර්ගෙන් ඇහුවා. ඒ කොච්චර කරත් ඉතින් අර මේ එහෙම හොයාගන්න මේ හරි අමාරුයි ඉතින්. ඒක අර අන්තිම ටිකේ මාස මේ ලං කරලා තමයි ඇත්තටම හොයාගන්න පුළුවන්. එතකොට බඩ ලොකු වෙලා එහෙම වෙන්නේ. මුල් ටිකේ මාසයක් විතර යනකම් සාමාන්‍යයෙන් හොයාගන්න බෑ. ස්කෑන් කරන්නේ සාමාන්‍යයෙන් මාසයක් විතර ගියාට පස්සේ. එතකන් ස්කෑන් අර එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපිට හොයාගන්න වෙන ක්‍රමයක් නැහැ. ඩොක්ටර්ගෙන් ආවට පස්සෙත් කිව්වේ එහෙම හොයන්න ක්‍රමයක් නැහැ කියලා තමයි මේ දැන් කිව්වේ. මං අර කිකිය හිටියේ මේ ප්‍රොසින් වලට දානකොට වව්වික් අනිවාර්යෙන් බලන්න ඕන. මොකද මේ අපිටත් ලොකු ප්‍රශ්නයක් වුණා. මෙයාට මේ හරියට දාපු කෙනාගේ මැක්කෝ ඉඳලා මෙයාගේ ගොඩාක්ම මැක්කෝ හිටියා. මොකද ක්‍රොස් කරලා ආවට පස්සේ ප්‍රෙග්නන්ට් පීරියඩ් එකේදී මෙයාට මැක්කන්ට දෙන කිසි දෙයක් මෙයාට දෙන්න හොඳ නැහැ. මේ ඒ ගැටලුවත් එක්ක ඉතින් මේ මොකද ප්‍රෙග්නන්ට් වෙලා තිබ්බත් ගැටලුවන්නේ. බොන දෙයක් මොකුත් දෙන්න බෑ. මොනවා හරි දාන දෙයක් තමයි මැක්කන්ට දාන්න වෙන්නේ. ඒ සැර නැති දෙයක් වෙන්න ඕනේ. නෑ අම්මට නැත්තම් ප්‍රශ්නයක් නේ. එන්නේ ගැටලුව එන නිසා ගොඩාක් ඒ ගැන හොයලා බලන්න ඕනේ. මෙයා ප්‍රෙග්නන්ට් කාලේ නම් ගොඩාක් හොඳට කෑවා ඉතින්. අපි විශේෂයෙන්ම මෙයාට ඉතින් විශේෂයෙන්ම මොනවත් කියලා එහෙම දුන්නේ නැහැ. ඔය චීස් අර එහෙම කිරි ඒ වගේ දේවල් තමයි ඉතින් ඒ කාලේ ඉතින් ටිකක් දුන්නේ. හැබැයි බත් එහෙම නම් හොඳට කෑවා. වෙනදටත් වඩා හොඳට බත් ඇටයක්වත් නැති වෙන්න තුන් වේලම හොඳටම කෑවා. විශේෂයෙන් කියලා කිසිම දෙයක් ඉතින් අර ලොකුවට කරේ නැහැ. අපි ස්කෑන් කරපු දෙයක් ඒව මුකුත් කරෙත් නැහැ. මෙයාට කොහොමත් මේ ප්‍රෙග්නන්ට් කාලෙදී ඒ ක්‍රොස් කරලා ගෙනාපු දවසේ නම් විටමින් ඒ ටික දෙන්න කියලා කිව්වා. කැල්සියම්යි පොලික් ඇසිඩුයි තව මොනවා හරි විටමින් එකක් තිබ්බා. ඒව තමයි ඉතින් අපි දුන්නේ. ඔය සාමාන්‍ය මාසයක් වගේ යනකොට තමයි චූටි වෙනසක් මෙයාගේ ඉතින් අපි දැක්කේ. මේ පොඩ්ඩක් ඉතින් සයිඩ් ගහලා අර මේ දඟලන්නේ නැතුව ඉතින් හිටියා. චූටක් විතර බඩ එතකොට ලොකු වෙන මාසෙක හමාරක් වගේ වෙනකොට තමයි චූටි හරි වෙනසක් අපිට දැනගන්න පුළුවන් උනේ. එතකන් අපිට කිසිම වෙනසක් මෙයාගේ ඉතින් පේනුනේ නෑ. මෙයා දඟලනවා කරනවා එහෙම තමයි හිටියේ. ඉතින් ඔය ඉතින් චුට්ට දවසින් දවස ඉතින් ගෙවිගෙන යනකොට මෙයාගේ බණ්ඩි ඉතින් චුට්ට ලොකු වෙනවා. ලොකු එකනේ තමයි එන්නේ. තුන්වෙනි මාසේ එක වගේ මම දාන්න මට ගැලරි එක බලලා 3-1 වගේ තමයි ඔය මේ දෙන්න ඉතින් එකටම තමයි. ඔය ඉතින් මෙයාගේ කොග ස්පැනියල් එක්කෙනෙක් ක්‍රොස් වෙච්ච එක්කෙනෙක් තමයි. මේ හරියම යාළුවෝ ඉතින් මෙයා හරි ආදරේ යාට. එයා හරි ආදරේ මෙයාට ඩිලිවර් එක කරනකොට වුණත් මෙයා ළඟින්ම තමයි හිටියේ. ආය චුට්ටක්වත් එහෙම ගියවත් නැහැ. මේ ෆැන්කිත් මෙයාට එන්න ඉඩ දීලා තමයි තිබ්බේ. කිසිම එහෙම ගැටලුවක් ඉතින් තිබ්බේ නැහැ. මේ හරි ආදරේ ඉතින් මෙයාට. මේ ඔය විදිහට ඉතින් තමයි ඉතින් එයාගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක ඉතින් දින 62 ඉතින් ගෙවිගෙන ගියේ. මෙයාව අපි මෙයාගේ මෙයාට හීට් එක ආවේ සාමාන්‍යයෙන් 2:1 වගේ 2:1. එතකොට අපි ක්‍රොසින් එකට 2:12 අපි අරගෙන ගියා. 2:12 අරගෙන ගිහිල්ලා බ්ලීඩ් උනේ සාමාන්‍යයෙන් අර මගේ ප්‍රෙග්නන්ට් එකට කලින් ඒකදී ඔයාලා බය වෙන්න එපා. එහෙම සාමාන්‍යයෙන් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ෆස්ට් ටයිම් නේ. මේ කවදාකවත් එයා ප්‍රෙග්නන්ට් වෙලා එහෙම මොකොත් නැහැනේ. එතකොට එහෙම දේවල් නෝමලි වෙනවලු. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි කියලා තමයි. හැබැයි ඉතින් ලොකුවට වෙනවා නම් වොමිට් වෙනවා නම් අර එහෙම අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් ළඟට එක් කරගෙන යන්න අපි දන්නේ නැහැනේ හරියටම. මෙයාව නම් ඉතින් අපි එහෙම බැලුවට පස්සේ ડોක්ටරව එහෙම පෙන්නන්න ගියෙත් නැහැ. ડોක්ටර් කෝ එහෙම ඕනේ නැහැ. WhatsApp එකෙන් දැම්මම මේ දවස් දෙකක් බලන්න. එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් ගේන්න නැත්තම් ඕනේ නැහැ කියලා කිව්වේ. එහෙම වෙන්න පුළුවන් කියලා.
මෙයාගේ ෆස්ට් ටයිම් නිසා. ඉතින් ওই විදිහට දෙන්නත් එක්ක ඉතින් හිටියා හරි ආදරෙන් හිටියා. මෙයා හරිම ආදරෙයි. ඉතින් මෙයා ළඟින්ම තමයි මෙයාගේ බඩින්වත් එහෙමවත් මුකුත් කරන්නේ හරි ආදරේ මෙයා. ඉතින් ෆ්‍රැන්කිට ওই විදිහට තමයි ගෙවුනේ. ඉතින් ඔය 3 වෙනි මාසේ කියන්නේ මද හරියකදී වගේ තමයි ඔය දැන් නම් බඩ චුට්ටක් ලොකුවට පේනවා. එයා හුස්ම ගන්නකොට අර මේ හොඳට ඉතින් පේනවා මේ වෙනසක් තියෙනවා කියලා. ඉතින් චූටිට මන්දි ගෙඩි ඉතින් තියෙනවා අර කට්ටිය චුට්ටක් දඟලනවා වගේ. අපි නම් ඉතින් හැමතිස්සෙම අත ගාලා බලනවා අර හිමේ. දැන් නම් ඉතින් ප්‍රෙග්නන්ට් කියලා ඉතින් දාන්නවා හොඳටම. දැන් තමයි හොඳටම ඉතින් අපි දැනගෙන ඉන්නේ මෙහෙමයි කියන දේ. අපි ඒනට ස්කෑන් කරන්න අර හිමේ නම් ඉතින් ගියේ නැහැ. පැට්ටු කීයක් ඉන්නවද එහෙම මොකුත් බැලුවෙත් නැහැ. නෝමල් ඉතින් එයාටත් ඉන්න දුන්නා කිසි කරදරයක් නැතුව. කන්න බොන්න ටික දීලා එයාත් ඉතින් පාඩුවේ ඉතින් හිටියා. ওই විදිහට තමයි ඉස්සරහට දැන් බලමුකෝ අපේ ලෝකෙකින් මොනවද වෙන්නේ කියලා. මෙයාගේ ටිටු එක වෙන්නේ කොහොමද කියලා. සෙප කන්නේ හරි ඉන්නවම නා දෙන්න කන්නේ බණ්ඩිය ඉතින් ඔහොම තමයි දැන් ඔය තුනක් වගේ මාස දින 30කුයි සතියක් වගේ ගිහින් තමයි මේ. එතකොට නම් වණ්ඩිය තියෙනවා චූටි වණ්ඩිය තියාගෙන ඔහේ ඉන්නවා. අපි ඉතින් චුට්ටක් එයාට සනීප වෙට ඒ දවස් ටිකේ ඉන්න දුන්නා. ඉතින් පහසුවෙන් මේ එයාගේ නංගිත් ඉතින් එයාත් එක්කම තමයි ඉතින් හැමතිස්සෙම ඉතින් මේ ඔය ඉතින් 3-18 ඔහොම දිනෙන් දින එක දවස් දෙක වගේ වෙනකොට වණ්ඩි ඉතින් චූටි වෙනස්කම් ඉතින් ගොඩක් ඉතින් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ලම් වෙනකොට වගේ ඉතින් එයාගේ වණ්ඩි ගොඩාක් ලොකුයි. ඉතින් ඒක අපිට හොඳට ඉතින් පේනවා. ඔයාලත් අනිවාර්යෙන්ම මේ කැලෙන්ඩර් එකක එයා D2 දවස එතකොට එයා ක්‍රොසින් කරපු දවස දිනේ ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න දින 60 වගේ මාක් කරලා තියාගන්න එක අපිට කොහොමකටත් හොඳයි. මොකද අපිට දිනේ හැම පැටලෙන්න පුළුවන්. අපි නම් කොහොමත් එහෙම කැලෙන්ඩර් එක මාක් කරලා තමයි තිබ්බේ. ඔයාලත් එහෙම කරන එක මං හිතන්නේ මේ හොඳයි. ඉතින් අපිට එතකොට යාගේ දවස් ගණන් ඒ ටික අපිට අමතක වෙන්නේ නැති නිසා.
ඔයාලත් ඒ නිසා එහෙම කරන්න. දන්නේ නැති කෙනෙකුට තමයි ඉතින් කිව්වේ. අපි නොදන්න දෙයක් තියෙනවා නම් හරි මොනවා හරි තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි අපේ වැරද්දක් තියෙනවා අපි දන්නේ නැහැ. මේ ෆස්ට් ටයිම් නිසා තමයි අපි දන්න ටික ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔහොම තමයි මේ ෆ්‍රැන්කිගේ වැඩේ කියන්නේ. හරියටම එයාගේ ප්‍රෙග්නන්සි එක ඇවිල්ලා තිබ්බේ අවුරුදු දවස්වල. සුදු පුත තමයි යාගේ දිවෙකට අංගි අක්කි ඉතින් තිබ්බා. අපිට තියෙන එක ප්‍රශ්නේ ඉතින් ආසාවෙන් හිටියේ යන්න බැරි වෙයි අපි යන්නේ නැහැ කියලා තමයි ඇත්තටම හිතාගෙන හිටියේ. මෙයාගේ තාත්තත් එක්ක ඇත්තටම යන්න බැහැනේ දුර ගමනක්. ඒ නිසා ඊට පස්සේ ඉතින් ඒ වුණාට ඒ තීරණේ ඉතින් අවුරුදු දවසේ වෙනස් වුණා. ශනිකව ඉතින් හැමෝටම ඉතින් එහෙම වෙනවනේ. ඉතින් මේ ගෙදර යන්න හිතෙනවනේ අවුරුදු චාරිත්‍ර ඔක්කොම කරලා ආසයින කට්ටිය ගෙදර යන්න අම්මා තාත්තා බලන්න ඒ දේවල් වලට ආස නිසා ඉතින් අපි වුණාට මෙයාගේ රිස්ක් එකක් තියාගෙන හැබැයි අපි කොහොම කියත් මෙයාට තමයි අංක 1 දුන්නේ. මෙයා ගැන තමයි බැලුවේ. මොකද එයාට ඕන කරන ග්ලව්ස්ද මොනවා හරි පුළුන් කෑලි හැමදේම මෙයාට ඕන කියලා හිතන හැම දෙයක්ම අරගෙන මෙයා ඉතින් සුව පහසු විදිහට තියාගෙන මෙට් එක තියාගෙන කොහොම හරි ඉතින් අවුරුද්ද දවසේ අපි චාරිත්‍ර වාරිත්‍ර කරලා යන්න පිටත් වුණා. මම ඒකත් දාන්නම්. මේ තියෙන්නේ අවුරුද්දට කලින් දවසේ ගත්ත වීඩියෝ එකක් දෙන්න මන්ඩිය මුටටම මේ රුපියලා තියෙන්නේ දැන් උඩ වෙන්න වගේ තියෙන්නේ. අපි හිතුවේ නැහැ වුණාට ඉතින් හිතුවේ නැති දෙයක් තමයි ඇත්තටම උනේ. ලෝකෙක බලාගෙන ඉන්න ඔයාලට ගන්න පුළුවන් මොකද උනේ කියලා අවුරුදු තෑගි ඉතින් දුන්න තැන්කි අපිට. මේ ඉතින් අපි යන ගමන් ගෙදර වෙනද වගේ නෙමෙයි. ඉතින් අවුරුදු දවස්වල ටිකක් ට්‍රැෆික් එක තියෙනවනේ හයිවේ එකේ වුණත් වාහන ටිකක් වැඩියෙන් තිබ්බා. ඉතින් අපි හිතුවට වඩා පොඩි කාලයක් ඉතින් ගෙදර යන්න වෙලා ගියා. පැය 3-4ක් වගේ ගියා. ඒ ඇස්සෙන් ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඒ දේවලුත් එක්ක පැය 4ක් වගේ ඉතින් සාමාන්‍යයෙන් අපිට ගෙදර යන්න ගියා ඉතින්. හැබැයි ෆ්‍රැන්කි කිසිම වදයක් දෙන්නේ නැතුව ඒ ටිකේම පාඩුවේ හිටියා. පව් ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට අපි ගෙදර ගියාම ගෙදර ආයේ කොහොමද එයාලගේ රියැක්ෂන් කියලා. ෆ්‍රැන්කිට අමාරුයි කොහමද? ඕ ෆ්‍රැන්කිට අසල්ලෙන් ගන්න. අවුරුද්දට එහෙ ගිහිල්ලා හිටියේ. අපි කෙලින්ම ඉතින් අපේ ගෙදර යන්න නැතුව කෙලින්ම අපි ගියේ එහෙට. මොකද කට්ටිය ඔක්කොම එහෙනේ හිටියේ. මේ ඉතින් එයාලා හිතුවෙත් නැහැ අපි ඒ කියලා. මොකද ෆ්‍රැන්කිට අමාරු නිසා අපි එන්නේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. යන්නේ නැහැ කියලා. එයාලට හිතා ගන්න බැහැ මොකද උනේ කියලා. එහෙ පොඩි ඉතින් රැට අවුරුදු දවසේ පාටියක් තිබ්බා. ඒ දේවල් ඒ නිසා තමයි ඉතින් ඇත්තටම ගිහිල්ලා දවසකට හරි වරුවකට හරි ගිහිල්ලා එන්න ඕන කියලා තමයි හිතාගෙන ගියේ. අපි ඩක් ගාලා ගිහිල්ලා පහවද උදේ එන්න තමයි හිතාගෙන හිටියේ. එදා ගියාට පස්සේ ඉතින් දවසේ කාලා බීලා හිටියා. රෑ පොඩි පාටියක් තිබ්බා. එතකොනුත් ෆ්‍රැන්කි කිසිම වදයක් වුණාවත් අනේ මේ මොකුත් දෙයක් අනේ මේ වදයක් දුන්නේ නැහැ ඇත්තටම. හැබැයි ඉතින් අපි වාහනෙන්වත් එයා බැස්සේ නැහැ. ඉතින් එයා මේ මුල් ටිකේ එහෙම දානවා මේ ඩිලිවරි කරන්න. අපිත් ඒක දැනන් හිටියේ නෑ. අපේ අම්මා තමයි කිව්වේ එහෙම වෙයි කියලා. මේ තියෙන ඉතින් පාටි එකේ මේකේ ඉතින් වොයිස් කාට් ඉතින් අපි ඇයින් කරා. මොකද කොපිරයිට් වදින්න පුළුවන් නිසා. මම චුට්ටක් ඇඩ් කරා ඉතින් ලොග් එකට. මේකේ කොහොම තමයි ඉතින් එන්ජොයි කරේ. ඔය 15 වෙනිදා රෑ තමයි පාටි එක අවුරුදු පාටි එක තිබ්බේ.
නෑ 14 වෙනිදා නෑ තිබ්බේ. 15 වෙනිදා උදේ පාන්දර වෙනකොට තැන්කි මොකද්ද කළේ බලන්නකෝ. Aku bangunnya sih. Oke lagi kene. Gimana ke? Oh. Video time Ya, boleh.
මේ ඇත්තටම කියන්න ඕන මේ අපි ඔය සමහර බහු අම්මලා ඔය පිකිනි වැල වෝටර් වැග් එක අරගෙන ඔහොම පිරිසිදු කරන්නේ නැල්ලු. මේ ඔය දැන් අපි කලින් අහගෙන හිටිය කට්ටියකින් ඉතින් මෙයා නම් ඉතින් මේ පළවෙනි පාරේ දැකගෙන සාමාන්‍ය ගොඩම පළවෙනි පාර කට්ටිය මෙයා නම් පළවෙනි පාර වුණාට මෙයා තනියම මේ ටික කරගත්තා. එහෙම කරන්නේ නැති කට්ටියගේ හිමීට අරගෙන මෝටර් බෑග් එකේ මේව කරලා පිටින් වැල කපලා ඒ ටික කරන්න රෙදි වෙලා ඉන්නේ. ඒකට බය වෙන්න එපා. මම නම් ඇත්තටම එහෙම කිව්වට මම නම් බය වෙලා හිටියේ. මම අල්ලන්න ගියේ නැහැ. මොකද එයාට එයාගේ දේ තනියම කරගන්න ඕනනේ. ඔය වෝටර් බෑග් එකක් තමයි කිසිම දෙයක් හැබැයි අපිට අල්ලන්නවත් මොනවත් කරන්න දෙන්නේ නැහැ. යාම තනියෙන් ඒ ඔක්කොම කරගත්තේ. මේ ඔක්කොම යා ලිව කාලා කෑවා. මට නම් ඒක බලාගෙන ඉන්නකොට මට මාරම අමාරුයි. දැන් වීඩියෝ එක බලද්දිත් හරිම අමාරුයි මම හදන්නේ. මේක හිතා ගන්න බෑ අම්මා කෙනෙක් කියන්නේ ඉතින් එහෙම තමයි ඉතින්නේ ළමයිගේ කැතකුණු එයාට ඉතින් එහෙම මේකක් නැහැ. මේ ඇත්තට මම නම් අල්ලන්න ගියේ නැහැ. ඔය හස්බන්ඩ් ඇවිත් තමයි අල්ලන්නේ. එයාට තමයි කොහොමද ඉතින් අල්ලන්න කරන්න දුන්නේ. මේ මටත් අල්ලන්න දෙයි හැබැයි මට ඒකේ අල්ලන්න බය හිතුණා. කොහොම තමයි ඉතින් වීඩියෝ එක මෙයා ඉතින් පැට්ටු කොහොම හරි 5 මාට වගේ තමයි ඩිලිවර් කරන්න අරන් තියෙන්නේ. එක්කෙනෙක් දාලා තිබ්බේ. අපි පස්සේ තමයි සද්දෙට මේ ඇවිල්ලා බලද්දි එක්කෙනෙක් දාලා හිටියේ. ඉතුරු කට්ටිය පැට්ටු 5 දෙනෙක් දැම්මා කිසි ප්‍රශ්නයක් නැතුව. එයා ඔය ඔක්කොම ඉතින් කරා. පැට්ටු 5 දෙනාම හොඳට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් ඉන්නවා. මම ඉතින් ටිකක් අරන් එන්නම්කෝ. දැන්ට වීඩියෝ එක බලන්නකෝ. ඔය ටික වැඩි දෙයක් දාන්න නෑ දෙන්නේ දැන්. තව එක්කෙනෙක් කළුද? පේන්නේ අර පැටියගේ බඩේ කෑල්ලේ. මේක වෝටර් බෑග් එක. අර කිරිවන දෙන්න උනේ ගෙට්ටුනේ. නෑ දෙන්න එකම මේක මහත වටේ. හොඳ. දෙන්නයිද? ඉන්නේ. ඔක්කොම ගලු. ඉන්නේ අර එන මහත ඒක. ඒක පළවෙනි එක්කෙනා මම හිතන්නේ. එයාට වාක්‍යයක් දාන්න බැරිද? දාන්නම් දාන්න ඕන අර පළවෙනි එක්කෙනා තමයි හොඳ. කොහොම වාක්‍යයක් දාන්න? එයා අරගෙන ඒ සමහර දාන බෙල්ට් එකක් වදින ගත්තා පාටිය. ගන්නද මමට නම් බයයි. ලෝඩර් එකක් දෙන්න. Thank you dear. අය කිරිබොනේ කාට හොන්න දෙන්නේ නැහැ ඉතින්. මා රසයෙන් වෙන්කවා ගිහලා විලාවට ඒක මම එතන දාලා දුන්නේ. මෙහෙරි දාන්න දෙන්න. දැන් දෙක ඉන්නේ නෑනේ අප්පා. කොච්චර වෙලා බලවල දෙහි තීරා එක්කන දානව ගන්න. අරක 6 ගානට දැන් හතරට දෙන්න. ඉක්මනට දාන්න. මෙන්න දාන්න කොහොම ආව දෙන්න මට කො රංගිද මේ අයියා මොකද කරන්නේ බලන්න. පළවෙනි එක්කෙනා කවුද කියලා දැන් හොයන්නේ. ඕනේ නේද අපිට වීඩියෝ
හැංගි එපා ඔය මගුල් මේව කරන්න. ඒකට මංගිට තරහ යනවා. මංගි තනියම මේව කරගෙන ඉන්න කඩේ. හොඳ ළඟ. ඔක්කොම ගන්න සත්තු. දීලා. Hey, යන්න ලෝරා. සිය පවුල මෙතන. එයාගේ තායා යාළුවනේ. අක්ක නේද? එයාත් ඉල්ලන්නේ කොහෙද? ඕ. මේකේ ජරාවනේ. පිරිසිදු බෙසිට යනවා. ඕ, කවුද ඒක දාන්නේ? ෆැන්කී මොනා කරන්නේ? ඇත්තටම උත්තර කියවෙනවා හරිම ඒව නෙවෙයි. ඒ කියන්නේ අපි ෆ්‍රැන්කි මෙතන ඔය ගෙස්ට් ෆ්‍රැන්කි එන්න අම්මා. එන්න. ආරයි වයි මේව උත්තර කියනවා අපි ඇත්තටම දැනගන්න නෙවෙයි කිව්වේ. පිළිබොන්න ඕනේ ඉතින්. කියන්න මේ ඒක මම මූට් කරලා කියන්න ගත්තේ. මෙයාලා ඉතින් නෝමල් මාත් අපිත් එක්ක තමයි මෙයා නිදාගෙන හිටියේ. මෙයා පාව මාත් විතර ඇట్లా ඉතින් ඇවිල්ලා මෙයා කොහමද මෙතන ඩිලිවරි අපි ඉතින් දන්නේ නැහැ. ඉතින් අපි එක ඒවා කියනවා. ඒ ඇත්තටම හරි නෙවෙයි. අපි හිතන තමයි කියන්නේ දවස් 3 මේ ඇස්සරිය රකයි මේකයි කියලා. ඇත්තටම මෙයාලා ඇස්සරියෙන් සාමාන්‍ය සතියකට වඩා ගත්තා. අපි කරු වැඩ කරන්න ඕනේ. ගියා මෙයාලා මේ ඇස්සරිය. ඒක නෝමල්. ඒක වැඩි හිතන්න එපා. ඒවල මේ එහෙම හිමීට ඉඳලා ඉතින් ඇස් හරිනවා. ඒක දෙකම කරගන්න එපා ඉතින්. අපි ඔය සමහර අපි ඇත්තටම ඔය පළවෙනි එකේ ඉඳන්ම මෙයාගේ ටෙලිවි එකේ ඉඳන්ම ගානට වීඩියෝ කරගන්න කියලා හිතේ මට ඇත්තටම එහෙම මට ගෙරුවනේ. අමාරුණා මේ තනින් තන තමයි වීඩියෝ කරගන්නේ. ෆැන්කි. ගාන ජීවන්නේ යා තමයි අලුතෙන්ම දාපු එක්කන. ඒකයි යාව ගන්න. ගන්න. ඔයන් ඉන්නවා. එදා මදි ඒක. මෙහෙට එනවනේ. ෆැන්කි මෙතනින් ෆැන්කි මෙතනින් මං ඉන්නවා. දැන් දාන්න කියන්නේ ආයි. ෆැන්කි. කම්. ෆැන්කි. Ya gani hukum aku mana body kita kan itu ya namanya kabar kan orang body kan dulu Bene. dulu Bene. Ekor apa? Kamarnya video gitu kan? බෑන කිරිබොන්නොත් දෙදෙන පුළුවන් එයා මුල්ලක් නෙවුනේ අනිත් පැත්තේ තියෙනවා ආයෙ බොඩි වෙනවද ඉත තියෙන තරකට එන්නෙත් නෑනේ බූරෝ Kita ni. Ini tentang mana hari itu?
Frankie, then Frankie? Huh? සීතල. අපෝ සීතල වැඩි. ඔක්කොම දමාගෙන අර වතුර පොඩි. කිරි බනවද? Frankie, come. Frankie. අර පැටවුඩ පොඩි වෙනවා බං. තව රෙද්දක් ගේන්නම. ඔය කපුරෙද්ද? ඕකම දාපේ. තාන්න නෙමෙයි මුන්නේ අරන් තියන්න වෙනම. ඔක්කොම යනකම් කොහොමද කරන්න දෙන්නේ? එනවා. එපා. එයාව තියාගන්න. නෑ මේ අරයා මැරිලා වගේ. නෑ. ඒ දැන් දාපු එක්කෙනා ඒ ඉන්නේ. නේ Frankie හිටනේ. Frankie. එන්න අම්මා. ඔව්. අවුවතර අතරින් තියන්නේ. තියන් Frankie තියන්. අනේ බිමට. අනේ ආව ගන්න. යා දැන් දාපු එක්කෙනානේ. මුල්ලේ මේක ඇද්දනම් හරි. එන් කම්. නෑ thank you. කොහේ ඇස්ස ගමන. හරි දැන් හරි. හරි. ඔය දැන් දාපු එක්කනේ ගත්තේ. හරි. එන් thank you. මේ ගලවන්න බෙල්ට් එක. ini Frankie. Apa? ඒවත් මෙතන තියන්නද? ඒකට මෙතන. කොහොම? මෙහෙට එන්න. මේ ජරාවට මොන්නේ. නෑ දැන් මේක ඇද්දාම අර ටික තියන්න අර ටික එහාට ගන්න. තව දැම්මද වැඩි? හතරක් දැම්මද? Hey. Hello. Nanti udah habis. Thank you. ඉතින් යන්න එපා පුතේ ජරාව. Hey. Thank you. Betul nih. Yo. Enko. Oh no. Ada. Besar naik. Zaman? බෝතලයක් කැඩුණා. කලින්ම කැඩුණාද?
කලින්ම කැඩෙන්නේ නැහැ. එහෙනම් ඉර වෙනවා නේද? එනවා. Go, and Frankie. Frankie, go. Done. Frankie. Frankie. And Frankie. Oh. No. දැන් ඌ අර දානේ උන්ගේ ඇඟි. මෙයාට ගෙදෙන්නේ නැහැ ළඟට. මොට අල්ලන්න දුන්නේ. ගේ මටයි ලෝරටයි. ඒ ලෝරට වෙන්නේ නැහැ තාම. මෙයා මේ කල්ව කට්ටිය අල්ලද්දී ඔලින්. මේ කොල්ලේ. කෙල්ලේ. කෙල්ලෙක් කෙල්ලෙක් බං කෝ සංකි මම පොඩි වෙනා අනිත් එක්කන නේද කෝ කොල්ලෙක් කොල්ල දෙන්නයි කෙල්ල දෙන්නයි දැන් අනිත් එක්කම කිව්දන් හතරයිද තව එක්කෙනෙක් ඉන්නව නැස්සේ අර දැන් මොකක්ද බලමු කොල්ලේ කොල්ල තුන් දෙනා කෙල්ල දෙන්න මම බලමු දෙන්න තුන් දෙනා ඉතින් මේ කෙට්ටුයි ඒකද එයා කෙට්ටුයි මෙයා මහතයි කොල්ලේ කොල්ල මහත කෙල්ලෙක් ඉන්නේ ඔව් කෙල්ලේ සංකේ ආයි දාන්නනේ දැන් නැත්නම් කිරි දෙන්න දානවද ආයි නැතුව ඇති පහක් ඉන්නේ ආයි නැතුව ඇති පහක් ඉන්නවද නැහැ ඉන්නවා තව අර මුලිය කන් මැස්සාව පිරිය කරා දැක්කද ඈ එයා කන්නේත් නෑ බොන්නේත් නෑ මෙයාලගෙන් එල්ලෙන්නේ උපම කළු දැන් මේක දැන් තුඹුරු පාට කෙල්ලෙක් දාන්න කිව්වනේ වෙනි රෝගී thank you දෙයියන් වීතයි කියලා නේ නේ කපන්නේ නේද කියන්නේ නෑනේ ඔය ආරයා කඩයිද පාපා සීතල වැඩි පොඩි උන් රුණු නේ අපේ ගොල්ලෝ යවන්නේ ගන්න දැන් දාලි ඉවරයි නම් අවුලක් නෑ මම පිටපස්සට යන්න ලෝර ඉස්සරහින් තියන්න ලෝර ඉස්සරහින් ඔය ෂීට් එකේ වාඩි කරගෙන තියාගෙන මේ කියන්නේ ඒකම බලන්න හැබැයි මෙයා හරි වාසනාවන්තයි thank you බලන්න කිසි වදයක් වෙන්නේ නැතුව විදිහට ෆැන්කිගේ පෙටව පස් දෙනෙක් තමයි හිටියේ ගෑනු ළමයි දෙන්නයි කොල්ල තුන් දෙනයි ඉතින් අපි දැන් ආවේ එනකොට ආවේ හස්බන්ඩ්යි මායි ෆැන්කී ලෝරයි යනකොට අපි යන්නේ ළමයි පස් දෙනයි ෆැන්කී ලෝරයි මායි හස්බන්ඩ්යි
යනකොට පිටිස වැඩි. ඔන්න එක තමයි කියන්නේ. අපිට හිතා ගන්න බැරි වෙලාවල් වලදී අපිට හිතා ගන්න බැරි දේවල් අපිට කරන්න වෙනවා. ඒක තමයි ජීවිතේ කියන අභියෝග. ඒ අභියෝග වලට හැම දෙයකම මුහුණ දෙන්න බලාගෙන ඉතින් අපි ඉස්සරහට ජීවිතය අරන් යන්න ඕනනේ. එහෙම තමයි ෆැන්කිගේ මේ ප්‍රශ්නේ තිබ්බත් අම්මලා මොකද ඔයාලා දැක්කේ නැති ලෝකයේදී අම්මා කොච්චර සතුටු වුණාද කොහොමද කියලා ඉතින් කියා ගන්න බෑ. ඉතින් යන්න පුළුවන් හැම මොහොතකම යන්න බලනවා. මොකද යාළුවත් එක්ක අපි ඉන්න ඕනනේ කාලේ අපිට ඉන්න පුළුවන් හැම මොහොතකම. ඉතින් ලොකු හීන බලාපොරොත්තු තියෙනවා. ඒව හැම දෙයක්ම ඒ විදිහට ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ වගේම ඔයාලා හැමෝගෙම. අපි ගියේ 4 දිනයි එනකොට ඒ 4 දිනා 9 දිනක් වෙලා තමයි ආයේ ඉතින් කොළඹට ආවේ. ওই විදිහට තමයි ෆැන්කිගේ ඩිලිවරි එක වුණේ. හරිම සතුටුයි. ඉතින් සාර්ථකව යාගේ හැම දෙයක්ම වුණා. මේ ඉතින් ෆැන්කිගේ චූටි බබාලාට අපි ඇත්තටම අපේට මෙතන 5යි දෙන්නේ 7 දිනක් බලාගන්න හරි අමාරුයි. ඒකට අපි ඉස්සරහට මොකක් හරි විකල්පයක් යොදා ගන්න ඕන. හොඳ තැනක් බලලා යාලට සුදුසු තැනක් බලලා මෙයාලව රීහෝම් කරන්න. මොකද අපිට හරි අමාරුයි ඉතින් 7 දිනක් ගෙදර තියාගෙන. මොකද මමත් වැඩට යනවා. යාළුවෙක් වැඩ කරගන්න අමාරු නිසා. නැත්තම් දෙන්න නම් කිසිම ආසාවක් නෑ මේ පැට්ටු 7 දෙනාගෙන් කවුරුවත් ඒත් කරන්න දෙයක් නෑ. මේ පේනව නේද මෙයා ඩිලිවරි කරනකම්ම මෙතෙන්ට වෙලා හිටියා. කොහෙටවත් ගියේ නෑ. වතුර ටිකක්වත් බිව්වේ නෑ. කෑවේ නෑ. මුකුත්ම කරේ නෑ. ඒ යාගේ යාළුවා. හිතා ගන්න බෑ නේද යාළුකම කොහොම වගේ ඇද්ද කියලා. ඉතින් වගේ තමයි ඉතින් එයාලගේ ආදරේ කොහොමද අපිට හිතා ගන්න බැහැනේ. එයාලගේ ආදරේ මනින්නත් බෑ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මට ප්‍රශ්නයක් ආවත් මොන දේ ආවත් එයාලගේ ආදරේ හිතා ගන්න බෑ. අපි අඬනවා හරි කියලා චුට්ටක් හරි දැක්කොත් මූණු පවුරු ගාලා හරි යා ඊටික ඉඹල තමයි නිකන් ඉන්නේ. ඒ අලගේ ආදරේ හැටියට කියලා නිම කරන්න බෑ. ඉතින් මම මේ ලොග්ගේ ගෙනාවේ ওই ඩිලිවරි එකක් කරනකොට ප්‍රොසින් දානකොට ගොඩක් කට්ටිය ඇත්තටම දන්නේ නැහැ. මේ මොකද අපිත් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. අපිත් YouTube එකේ ගොඩක් කට්ටිය දැන් හොයන්නේ කොහොමද ඩිලිවරි එකක් කරන්නේ බව් කෙනෙක් කොහොමද ප්‍රොසින් කරන්නේ මේ දේවල්. ඉතින් මේ දේවල් ගැන දන්නේ නැති කෙනෙකුට තමයි චුට්ටක් හරි මොනවාම හරියක් අපිට ලොකුවට දැනගෙන නෙමෙයි ඔය වීඩියෝ එකේ කතා වෙන දේවල් වල හැටියට ෆස්ට් ටයිම් අපි කියන දේවල් මොනවද කියලාවත් තේරෙන්නේ නැහැ. අපිට දැන් තේරෙනවා මෙයාලට කොහොමද කරන්න ඕන මොනවද වෙන්න ඕන කොහොමද කියන දේ අපිට තේරෙනවා. විශේෂයෙන් කියන්න ඕන විටමින් අනම්බනන් දෙනකොට ඒ කියන්නේ මෙයාලට අපි කැල්සියම් විටමින් වර්ග දෙනවනේ ප්‍රෙග්නන්ට් කාලේදී. ඒ දේවල් ඒ අදාළ ડોක්ටර් කෙනෙක් අනුමත කරපු ඒ අදාළ දිනයන් තුලදී විතරක් දෙන්න. මොකද ඒ පැට්ටු කැල්සියම් අර විටමින් ප්‍රමාණය වැඩි වුණාම බණ්ඩි කෙටියෙන් ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ ඩිලිවරි කරගන්න අම්මට හරි අමාරු වෙනවා. ඒ නිසා තමයි කියන්නේ ඒ අදාළ දිනයන් වලදී අදාළ මාත්‍රාවට විතරක් මෙයාලට ඒ දේවල් ලබා දෙන්න. අපිට ලොකු දැනුමක් තියෙන අය නෙමෙයි ඒ ගැන. මොනවාම හරි අපි දන්න දෙයක් තියෙනවා නම් ඔයාලට කියන්නම්. මේ මොනවාම හරි දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි නොදන්න දෙයක් තිබුණා අපිට දැනගන්න අපිටත් කමෙන්ට් එකක් අන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ලෝකෙක ඉස්සරහට චුට්ටක් තියෙනවා. ඒ ටිකක් බලලා ඔයාලා අපේ ලොග් එකක් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ඉතින් ෆැන්කි හෝම් තමයි ෆැන්කිගේ ඩිලිවරි එක කරේ. මොනවා හරි දැනගන්න ඕන නම් මොනවා හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් මේ ෆැන්කිව තියාගෙන ආවමත් කොළඹ එන ගමන් ඇත්තටම එදා හොයියෙම වහිනවා. පාර පේන්නේවත් නැති විදිහට හොයියෙම වහිනවා. හයිවේ එකේ තමයි මේ හරි අමාරුයි. ඉතින් අර මෙයාව ගස්සන්න කරන්නෙත් නැතුව එයාව අරගෙන ආවේ. ඇත්තටම අපි මම
අපි හිතාගෙන හිටිය කතා කරේ මේ මම පිටිපස්සට ගිහිල්ලා ලෝරව ඉස්සරහින් තියෙනවා කියලා. හැබැයි ලෝර ඉස්සරහින් හිටියේ නැහැ. මම පිටිපස්සේ ඉන්නකොට එයාට එහෙම ඉන්න එයා කැමති වුණේ නැහැ. ඊට පස්සේ මම මගකදී ආයෙමත් ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ අර මම වාඩි වෙන එක පල්ලෙහින්ම හොඳට මේ සාමාන්‍ය රෙදි අර හිමි දාලා කොට්ට දෙපැත්තෙන් දාලා ඉවර වෙලා පැංකිගේ බබාල් ටික තියලා එතකොට අර ගෑස් ඉන්න කරන්නේ නැහනේ ඉස්සරහ තියාගත්තම ඊට පස්සේ පැංකේ ඉතින් තියාගෙන තමයි ආවේ කිසිම ගැටලුවක් උනේ නැහැ එහෙම ආපු නිසා ලෝරා මේ අපි දෙන්නගෙම මැද්දට වෙලා තමයි ආවේ ඒ නිසා පරිස්සමට කොහොම හරි අපි හිමීට ගෙදර ආවා ඔන්න ඔය විදිහට තමයි මේ පැංකේ විතින් තියාගෙන ආවේ ඔය ඉස්සරහ ෂීට් එකේ යට මේ යාරත් ඉතින් කිරි බිබී හිටියා මෙයා ඉතින් කොහොමත් හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒක ඉතින් ඔයාලට කියන්න ඕන. මෙයා මේ ළමයි ටිකව දාලා මෙයා බබා ලැස්සරිනකම් මෙයා කොහොමද යන්නේ. වතුර ටිකක් කිරි ටිකක් අම්මට හදලා දෙන්න. එයා ගිහිල්ලා බොන්නේ නැහැ. මෙයාගේ නම් ළඟට අපි වතුර අරහිමේ කිරි එහෙම හදලා දුන්නට පස්සේ තමයි බත්වත් අඩුම කෑවේ නැහැ දවස් ගාණක් වෙනකම්. මෙයාගේ ළඟට අල්ලලා තමයි කැව්වේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ෆැන්කිගේ දිරිව එක අපි කරේ ඔය විදිහට